කස පහර ප්‍රමාණයකට වන්දි ගෙවන්න විතරයි. හැබැයි ඔබේ මගේ පාපේ කොච්චර බරපතලද? ඔබ මම කරපු බලු වැඩවල ප්‍රමාණය කොච්චර වැඩිද? ඔබේ මගේ පාපේ කොච්චර ප්‍රබලද? ඒ හැම තැනකදීම ජේසුස් ඇතගෙන වැටෙනකම්ම කස පහරවල් වලට ලක් වෙනවා. රෝමේ වතිකානුවෙන් වෙනම කසයක් ගෙනනවා ජේසුස්ට ගහන්න. වානේ වලින් හදලා තියෙන්නේ. දෙපැත්තම ඇමිනෙන විදියට තමයි ඒ කොකු නිර්මාණය කරලා තිබ්බේ. ඒ කොකු සහිත කසේ ගෙනල්ලා සෙන්පතිය ගහලා පෙන්නනවා මේසෙට. මේසේ අවසාන වටේ ධාරේ හයි කරලා තිබ්බේ. යකට ෆ්‍රේම් එකක් ඇනබස්සලා මේ කසේ පැටලෙනවා ඒ ෆ්‍රේම් වගේ එකක් එක්ක. මම හිතමු මූලස්ථානයෙන් මට එන්න වෙලාවක් නැහැ. නමුත් මම පුළුවන් තරම් ඉක්මනට එනවා. එද්දි වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි ෆාදර්. පල්ලි ඇතුළට ඇතුල් වෙද්දී ඔක්කොම සුන්. මට කවුරුත් නැහැ මගේ කියන්න. මම නන්නත්තර වෙලා ඉන්නේ ෆාදර්. මට වැඩක් නැහැ මගේ ජීවිතේ. ෆාදර්. වැඩක් නැහැ ෆාදර්. මට හැමදේම නැතුව ගියා. මට හැමදේම නැතුව ගියා. වේදනාව විඳලා පැය 3ක් එල්ලිලා ඉඳලා හුස්ම හෙලනවා. අවසාන ගමන යන්න ලෑස්ති වෙනවා. අවසානයේ අමාරුකමක්ම හැම පහරක්ම විඳලා මෙජේසු අවසාන මොහොතට ලං වෙන්නයි යන්නේ. අවසාන හුස්ම ටික අවසාන තත්පර කිපය උන්වහන්සේ පුළුවන් හයියෙන් කහ ගාලා කියනවා තමන්ගේ තාත්තට පියාණනි ඔබගේ හස්තයට මාගේ ප්‍රාණය බාර කරමි. Apé bindu sen